නිවන් දකින්න දොරටු පහක් අපිට පෙන්වනවා. ඒවට අපි ධර්මයේ තුල කියනවා පංච විමුක්තායතන. විමුක්තිය ලද හැකි ආකාර පහ. පළවෙනි මේක බණ කීම, දෙක ධර්ම ශ්‍රවණය. හොඳට බණ අහපුවම නිවන් දකින්න පුළුවන්. දැන් ওই සූත්‍ර දේශනා ගණනාවක කියන්නේ මේ උතුම් දේශනාව ඇසීමෙන් 40000ක් සෝවාන් වුණා, 50000ක් සෝවාන් වුණා. බණ ඇසීම. තුන ධර්ම සජ්ජායනය. ප ဋ ාණේ වගේ බොහොම ගැඹුරු ධර්ම නිතර සජ්ජායනා කිරීමෙන් පවා දහම අවබෝධය ලබන්න පුළුවන්. අවබෝධයෙන් යුක්තව කරන සජ්ජායන. හතරවෙනි එක ධර්ම මානසිකාරය. ඒ කියන්නේ සජ්ජායනා නොකලා පුදකලාව කොහේ හරි ස්ථානයකට වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙයයි කියලා යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව නිරන්තරයෙන් යුක්තව කරන මානසිකාරය තුළින් ඔබට නිවන් දකින්න පුළුවන්, විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. පහ භාවනා කිරීමෙනොත් නිවන් දකින්න ලෝණ ආකාර පහ. බුදුහාමුදුරුවෝ දන් දීම විමුක්තායතනයක් කියන්නේ නැහැ. ඔය වත්‍ර පිටකේ නෑ දන් දීලා එළියතුන් දන් දීලා රාජමාලිගා දන් දීලා බිරිඳ ස්වාමියා දන් දීලා නිවන් දැක්කා කියලා කොහෙවත් නැහැ. ඒක නිවන් මාර්ගට උපකාරයක් පමණයි. සීලය රැක්කා කියලා නිවන් දකින්නත් බෑ. සීලය නිවනට උපකාරයක් නිසා නිවන සීලය මත රඳා පවතින්නේ නැහැ. බුද්ධ ශාසනයේ තියෙන ලොකුම පින්කම කියලා උපාසකම්මලා කියන්නේ කඨින පින්කම. කඨින පින්කම කියන්නේ බොහොම පරාතමික දෙයක්. ඒක විමුක්තායතන පිණිස නෙවෙයි, මෙලොව පරලොව සුගතිය පිණිස, දිව්‍ය මානුෂ සම්පත් පිණිස. බුදුරු දේශනා කරන වටිනම පහ තමයි මේ. මීට යටින් තමයි අනිත් ඔක්කොම.